Hello. ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා සර්ජරි එකෙන් පස්සේ කොහොමද දැන් අප්ඩේට්ස් මොනවාද අප්ඩේට් එකක් දෙන්න. හරි මම කියන්නම් දැන් අද ඇවිල්ලා ජූනි 30 ජූනි 28 වෙනකොට මම සර්ජරි එක කරලා 3 months වෙනවා. ගොඩක් දෙනා අහනවා පේනවද කියලා. පේනවා. ඒ වුණාට ප්‍රශ්න තියෙන්නේ මම දන්නෙත් නැහැ සාමාන්‍ය මිනිස්සෙක්ට කොච්චර පේනවද කියන එක. එතකොට මම දන්නේ මට 100% දැන් මගේ මේ විෂන් එක කරෙක්ට් වෙලාද කියන්නේ මටවත් කියන්න තේරෙන්නේ නැහැ. මට ඔබ්වියස්ලි කලින්ට වඩා කන්නඩි දාන්න කලින් තිබ්බ විෂන් එකට වඩා අනිවාර්යයෙන්ම වැඩි වෙලා තියෙනවා. ඒක හොඳටම හොඳයි හොඳටම තේරෙනවා. ඒකට මම දන්නේ අර උපරිම පොටෙන්ෂල් එකට හරියටම 100% එක රිකවර් වෙලාද කියන්නේ මට ඒක කියන්න මම දන්නේ නැහැ. තාම බේත් දානවා. තාම බේත් දාන්න ඕනේ. 3 months ගියත් මාසෙන් මාසෙට අපි ડોක්ටර්ට ගිහිල්ලා පෙන්නනවා. තාම අයිසයිට් එක චෙක් කරේ නැහැ. මම හිතන්නේ 3 month visit එකෙන් තමයි චෙක් කරන්නේ. මට පොඩි දෙයක් තේරුණා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මම දවස් ඇතුළත ගොඩාක් මගේ ඇස් දෙක වෙහෙසෙනවා නම් මම ගොඩක් presentations laptop එක PowerPoints ප්‍රොජෙක්ට් එක යූස් කරනවා නම් ලයිට්ස් දිහා බලාගෙන තියෙනවා නම් ස්ක්‍රීන්ස් දිහා බලාගෙන තියෙනවා නම් හවස් වෙද්දි මට තේරිලා තියෙනවා මගේ ඇස් පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ පෙනුම පොඩ්ඩක් බ්ලර් වෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ මම ගොඩාක් වැඩ කළා ගෙදර යද්දි ඩ්‍රයිව් කරද්දි තමයි මට ඇත්තටම ගොඩක් තේරෙන්නේ. අර චුට්ටක් බ්ලර් ගතියක් තේරෙනවා. නම්බර් ප්ලේට්ස් පේන්නේ නැහැ චුට්ටක්. ඒ කියන්නේ ඉස්සරහා වාහන යක් දෙකක් දුරින් යනකොට උනත් බ්ලර් ගතියක් තියෙනවා. ඒ වගේම ඇහැ ඩ්‍රයි වෙන්න බලනවා ගොඩක්. අපි බේත හරියට දැම්මේ නැත්තම් වෙලාවට දැම්මේ නැත්තම් තේරෙනවා ඇහැට. මට නම් ඒක තේරුණා. ඒ කියන්නේ ඩෝසස් එකක් දෙකක් මිස් වුණොත් එහෙම බැරි වෙලාවත් අපිට මිස් වෙනවා හැම. මොකද මාස 3ක් බේතක් දානවා කියන්නේ පැය 4න් 4 එක ගොඩක් අමාරු වැඩක්. ඉතින් මිස් වුණාම අර ඇහැට තේරෙනවා ඇහැ පොඩක් ඩ්‍රයි අර එහෙම කියලා තේරෙනවා. ඒ අරින්න ඔය ඔළුව කැක්කුම් ඒවනම් ආවෙම නැති තරම්. ඒ කියන්නේ සර්ජරි එක නිසා ආපු ඔළුව කැක්කුම් කියලා හිතන්න පුළුවන් ඒවා ආවේ නැහැ. මම මේ ජීවිතේ ස්ට්‍රෙස් ආවම එන ඔළුව කැක්කුම් ඔබ්වියස්ලි එනවා ඒ වෙනවා. ඒ වුණාට මම හිතන්නේ ඇහැ පේන්නේ නැති නිසා හෝ ඇහි සර්ජරි එක නිසා ඔළුව කැක්කුමක් ආවා කියලා මම නම් හිතන්නේ. හරිම කන්වීනියන්ට්. ඒ කියන්නේ ඒක කන්නඩි දාද්දි තේරෙන්නේ නැහැ. කන්නඩියේ දාන එකේ තියෙන වදේ එනට අර නැගිට ගමන් කන්නඩි දෙකක් ඕනේ නැති එක. ඊට පස්සේ වෙඩින් එකේ කරුණාත් කන්නඩි දෙකක් නැතුව ඩ්‍රෙස් අප් වෙලා යන්න පුළුවන් වෙන එක. නිකන් just to be without wearing anything. අපේ මූණේ මුකුත් නැතිව තියෙන එක මම හිතන්නේ ඒක අපි people don't realize it. People wearing specs don't realize it. People who don't wear specs don't know that it's a blessing. ඒක ගොඩක් තේරුණා මට නම් මේ මාස 3 ඇතුළත මාරු විදිහට තේරුණා. මාරුම convenient life becomes very easy. ඒක අපි හිතන්නේ ඇචර එනහට එහෙම වෙනවා. A lot of people මම හිතුවේ නැති තරම් මිනිස්සු මාව reach out කරලා ඇහුවා මේ ප්‍රශ්නේ. ඒක LASIK surgery ගැන ඇහුවා මගෙන්. All of them what they said was එයාලා දන්නවා මේක ගැන. එයාලට මේක කරන්න ඕන කමින් තමයි හිටියේ. නට කරේ නැහැ. එක එක තිබ්බ බයවල් concerns නිසා. I think මම හිතන්නේ මම සෑහෙන ප්‍රොමෝට් කරා මේ සර්ජරි එක. මම හිතුවේ නැති තරමටම. But to anyone who's having second thoughts, I think you should go for it unless you have any other personal problems. නිකන් බයක් වගේ නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම. ඒක නිසා මේක නොකර ඉන්න එපා. මොකද මේකේ කරාට පස්සේ තේරෙනවා how convenient life becomes. I would always recommend it. මම කරපු නිසා කියනවා නෙමෙයි. ඒක ඇත්තටම හරිම ෂෝක්. ඉතින් කරලා බලන්න. තව එක දෙයක් මට කියන්න ඕනේ. ඒක තමයි ගොඩක් දෙනා මගෙන් ඇහුවා ඇයි මම personally මගේ reason එක මොකද්ද මේ surgery කරන්න කියලා. One of the main things was මට කන්නඩි නොදා ඉන්න ඕනකම තිබ්බා. ඒකත් එක්කම මට හිතෙච්ච දෙයක් තමයි දැන් අපි කන්නඩි දානවනේ. කන්නඩියත් අපි හැමතිස්සෙම අපි vision එක check කර ගන්නවනේ. ඉතින් කන්නඩි වෙනස් කරන්න ඕනේ. ඒකට යන cost එක ගත්තාම ඇත්තටම surgery එකක් කරලා permanently මේක හරි ගස්ස ගන්න එක I think cost effective. ඒ කියන්නේ කන්නඩියක් උනත් දැන් අපිට අපි ඔය එක එක දේවල් දාලා ගත්තාම සෑහෙන ගාණක් යනවා කන්නඩියක් ගන්න. ඊට වඩා සර්ජරි එකක් කරලා 2.5 lakhs වලින් lifetime හෝ යම් තාක් දුරකට කාලයකට permanently eyesight එක හදාගන්න එක මම හිතන්නේ හරිම cost effective.
ගොඩ දෙනෙක් අහලා තිබ්බ side effects ගැන. so මම පොඩක් කියන්නම් ඕනම surgery එකක side effects තියෙනවා. ඉතින් මේකේ side effects තමයි one thing is it could fail. That's like the biggest concern. එක fail වෙන්න ඉඩ තියෙනවා. But depending on the person doing it, depending on so many factors, එක depend වෙනවා. So one thing is it can fail. surgery කරත් pain නැත් correct වෙන එක අඩු වෙන්න පුළුවන්, correct නොවී තියෙන්න පුළුවන් sight එක, vision එක. ඊට පස්සේ කරාට පස්සේ headaches එන්න පුළුවන්, blurry ගතිය නම් කොහොමද තියෙන එක මටත් ආවා, headaches උත් මටත් ආවා. but first few days විතරයි. තව එක side effect එකක් තමයි regression of vision. ගොඩක් අය ඒක දාලා මගෙන් ඇහුවා මේක දැනගෙනද මේක කරන්න කියලා, මේ surgery කරන්න කියලා. regression of vision කියන්නේ අපි surgery කරන්න කලින් තියෙන vision එක තියෙනවනේ, eyesight එක තියෙනවනේ, ඒකටම ආපහු surgery කරාට පස්සේ ටික කාලෙකින් අවුරුදු කිහිපකින් ඒ vision එකටම ආපහු එනවා කියන එක. ඉතින් මගෙන් ගොඩ දෙනෙක් ඇහුවා ඕක ගැන දැනගෙනද මම මේ සර්ජරි කරන්නේ කියලා. මම කොහොමද දන්නව මේ ගැන? ඒනට එහෙම දෙයක් වුණත් කමක් නැහැ කියලා මම කරනවා කියලා හිතාගත්තේ පර්සනලි මට. මම මේ ඕලට කරන්න කියනවා නෙමෙයි. මම මේ ඩිසිෂන් එක ගත්තේ කොහොමද කියලා මම කියන්නේ. ඉතින් එහෙම දෙයක් වුණත් කමක් නැහැ කියලා මම එතන හිටියේ. මොකද කිටික කාලයකට හරි මට කන්නේදී නොදා ලයිෆ් එකේ චේන්ජ් එකක් කරගන්න පුළුවන් නම් මට පර්සනලි මට ඒක වටිනවා කියලා මට හිතුණා. ඉතින් ඒක නිසා තමයි මම මේ ඩිසිෂන් එක අරන් සර්ජරි කරනවා කියලා හිතුවේ. ඒනට සමහරව කැමති නැති වෙන්න පුළුවන් ඒකට. ඉතින් ඒකත් සයිඩ් ඉෆෙක්ට් එකක් කියලා දැනගන්න එක වැදගත්. කටි අහනවා ඒක ෆේල් වෙයිද මේක හරියයිද? ඉතින් ඒක කරලා බලන්න ඕනේ. මමත් එහෙම 100% assurance එකකින් නෙමෙයි සර්ජරි එකට ගියේ. මේක හරියයිද කියලා. but I took the risk. risk කරන් කරලා බලන්න ඕනේ ඉතින්. මොනවා කරන්නද නේ? ඕනම සර්ජරි එකක් එහෙමනේ. අපිට දෙයක් ඕනේ නම් we should always take a risk and do it. so